මේ කවුරුත් hina වෙන්න එපා. මොකද විපතක්නේ සිද්ධ වුණේ තලවකැලේ. ඒ ඇවිල්ලා සාධාරණයක් තියෙනවා. පොරොන්දු වුණේ විපක්ෂ නායකතුමා සජව නායකතුමා එන වෙලාවේදී අපට සෙනඟ පෙන්වන්න ඕනේ. ඒ හින්දා කට්ටිය එන්න කියලා එක ඔළුවකට රුපියල් 1000 ගණනේ ගෙවීම් කරලා තියෙනවා වෙන්න ඇති. ඒ කට්ටිය ආවා. ඒ සජම නායකයා බැලුවා සෙනගත් මදි. තවත් වැඩිදුර මම කතා කරනවට වඩා මෙතනින් යන එක හොඳයි. මොකද ඒකත් ඇවිල්ලා අතින් අතට මාරු වෙනකොට අන්තිමේදී කීයක් වුන්ට ලැබුණද කියන දන්නේ නැහනේ. ඉතින් ඒගොල්ලන්ගේ රාජකාරිය කරලා Tamanට ඇති දුන්නු 1000ට මෙපනමන වෙලාවක් මම හිටියා හොඳටම ඇති කියලා හිතාගෙන යන්න ගියා වෙන්න. අනේ එතකොට තමයි අඳෝනාව දකින්න පුළුවන් උනේ. අනේ අර එක්තරා මල්ලි කෙනෙක් අර වෙළඳන් කරන්නේ අක්කේ වරෙන්කෝ වරෙල්ලකෝ අයියේ වරෙල්ලකෝ චයිනා මයිනා චයිනා මයිනා ඒ වගේ දැන් මේ චයිනා නෙමෙයි මේ ඇවිල්ලා ජපන්නේ. ඒ නිසා ජපනා හපනා. නමුත් මෙතනදී ජපනාගේ භාෂාව කතා කරන්න ගිහින් අනේ මට කෙලවුණා. ඒක වෙලා දැන් උනේ මොකද්ද? රැස්වීමට කට්ටිය අඬ ගහලා ගන්න සිද්ධ වුණා. දැක්ක නේද වීඩියෝ එක? කුජීතයිනේ. ඒක තමයි කියන්නේ ඕනෑවට වඩා ගැරන්ඩිය පුප්පන්න හොඳ නෑ කියන එක මේකෙන් හැමෝටම අවබෝධ වේවි කියලා විශ්වාස කරනවා. එහෙමනම් යහතින් සිතමු ඉන්ෂාල්ලා යහපතක්ම වේවි කියා අදටත් මම නිහඬ වෙනවා. මම අහමඩ් ෆාරූක්. අයිබෝවන්.